Hello guys, welcome back to my YouTube channel. ඉතින් කොහමද ඔයාලා සතුටින් පරිස්සමින් hina වෙලා ඉන්නව ඇති කියලා හිතනවා. ඉතින් ඔන්න අද මම vlog එකක් අරගෙන ආවිල්ලා තියෙනවා. මම මේ ලෑස්ති වෙලා ඉන්නේ ආදරණීය තරුවක් ෆිල්ම් එක බලන්න යන්න. ඉතින් බලමු. ඒකත් එක්ක මම අද කොහොමද මගේ දවස ගත කරන්න කියලා. මට යනකම චූටි වැඩ වගේක් කරගන්නත් තියෙනවා. අද මම පුළුවන් වුණොත් ඩේ vlog එකක් විදිහට මේක මම දවසෙම රෙකෝඩ් කරනවා. හරි එහෙනම් ජම්මාත් එක්ක අද මම ඇඳගෙන යන්නේ මෙන්න මේ ඇඳුම. ඉතින් මේකේ get ready with me වීඩියෝ එකක් දාලා තියෙනවා. TikTok එකේ, Facebook එකේ, Insta එකේ ඇති, YouTube එකටත් දාන්නම්. එහෙනම් ජම්මාත් එක්ක අද මොකද මම කරන්න කියලා බලන්න. මේ පර්ෆියුම් එක මම ගොඩක් ලෝභකමින් පාවිච්චි කරන පර්ෆියුම් එකක්. මොකද මට මේක ගිය අවුරුද්ද මගේ බර්ත්ඩේ එකට gift එකක් විදිහට තමයි හම්බ වුනේ. ඉතින් බේත් වගේ තමයි මේක මම ගාන්නේ. ඉතින් පර්ෆියුම් ටිකක් ගාගෙන මම යන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. දැන් නම් ඔක්කොම ලෑස්ති වෙලා ඉවරයි. මං කිව්වනේ මට පොඩි වැඩ වගේක් තියෙනවා කරගන්න කියලා. ඉතින් මම දැන් ඒකට ඕන කරන බරු ටික තමයි ලෑස්ති කරගන්නේ. අනිවාර්යෙන් පර්ස් එක ගත්තා. මොකද මං හැමදාම මේ පර්ස් එක හැමතැනම දාලා එනවා. එක්කෝ අමතක කරලා යනවා. ඒක හින්දා පර්ස් එක ගත්තා. මට ෂොප් එකකින් මාරු කරගන්න ඇඳුමකුත් තියෙනවා. හැබැයි දැන් මම මේ කල්පනා කරන්නේ මේක අරගෙන යනවද නැද්ද කියලා. ටිකක් වෙලා කල්පනා කර ඉඳලා මම ඇඳුම තියලා ගියා. මං හිතන්නේ අද මට මේ ඇඳුම මාරු කරගන්න ටයිම් නැති වෙයි. ඒක හින්දා මම ඒක තියලා දැන් මම පිටත් වෙනවා ගෙදරින්. බස් එකේ තමයි යන්නේ. ඉතින් කොන්දොස්තර අංකල්ට සල්ලි දීලා ටිකට් එකකුත් අරගෙන මම ඉතින් එළිය දිහා බලාගෙනම ගියා. මට මුලින්ම යන්න ඕනුනේ පෝස්ට් ඔෆිස් එකට. මට චූටි වැඩ වගේක් තියෙනවා කරගන්න. ඉතින් මේ යන්නේ මම දුවගෙන ගිනි යව්වේ පෝස්ට් ඔෆිස් එකට. හරිම අවුවයි. මේ දවස්වල රස්නේ පුදුම විදිහට මම මේ වොයිස් කරන වෙලේ නම් ටිකක් වහිනවා. හැබැයි මම මේ ගිය දවසේ පුදුම තරම් පායනවා. ඒ කියන්නේ හරිම රස්නේ. අවුවේ දුවගෙන ඔන්න ආවා මම පෝස්ට් ඔෆිස් එකට. ඉතින් පෝස්ට් ඔෆිස් එකට ඇවිල්ලා මගේ වැඩේ කරගන්න මට පොඩ්ඩක් විනාඩි 15ක් විතර ගියා. එතනින් එළියට බහිනකොටම මාව එක්කගෙන යන්න මගේ යාළුවා ඇවිල්ලා හිටියා. අද මම එයා එක්ක තමයි ෆිල්ම් එක බලන්න යන්නේ. යනකොට දැක්කා රතු පාට කොමඩු ගෙඩි ගොඩාක් තියෙනවා. ඒක දැක්කම ඇත්තටම කන්න හිතුණා මේ තියෙන රස්නෙත් එක්ක. අපි එහෙනම් කොමඩු ගෙඩියක් කාලම ෆිල්ම් එක බලන්න යමු කියලා කතා වෙලා අපි දෙන්න එතන ඉඳන් කොමඩු කෑවා. එතන ඉඳන් කිව්වට එතනම නෙමෙයි යාළුවගේ ෂොප් එකට ගිහිල්ලා ෂොප් එකේ ඉඳගෙන තමයි කෑවේ. ඒක කාලා අපි එහෙම පිටත් වුණා. ඒ වෙලාවේ හැටියට මේ කොමඩු ගෙඩිය මාරම රහයි. මම හිතන්නේ රස්නේ වැඩි වෙලා ඒක හින්දාත් එක වෙන්න ඇති. කාලේ ඉවර වෙලා අපි එහෙමම ගියා. අපිට මේ වෙනකොට නම් ටිකක් පරක්කු වෙලා තිබ්බේ. මම ඒත් බයේ හිටියේ අපිට මේ යන්න පුළුවන් වේද කියලා. අපි ගියේ 1:30ට තියෙන එකට. මම මේ දැන් හෙන බයේ යන්නේ මට එකමාර වෙද්දි එතෙන්ට යන්න පුළුවන් වේද කියලා. මම ඒත් කියා ගියේ එක විනාඩියක් හරි පටන් අරන් තිබුණොත් අපි අපෝ හෙරලෙමු කියලා. ඒ තරම්. කොහොම හරි යන්නේ අපිට වෙලාවට එන්න පුළුවන් වුණා. මං හෙන හැපි එකේ හිටියේ ඒකට. ඉතින් දැන් මේ අපි ඉන්නේ ෆිල්ම් එක පටන් ගන්නකම් මට ඉවසිල්ලක් නැහැ මේක බලන්න. මම ළමයි ට්‍රේලර් එකක්වත් බැලුවේ නැහැ. මම සාමාන්‍යයෙන් ෆිල්ම් එකක් මම බලන්න ආසාවෙන් ඉන්නවනම් කවදාවත් ට්‍රේලර් එකක්වත් බලන්නේ නැහැ. චූටි කෑල්ලක්වත් සින්දු කෑල්ලක්වත් මම බලන්නේ නැහැ. අනිත් දේ මම ගොඩාක් ආදරය කරන ගොඩක් ආස නළුනිලියෝ ටිකක් තමයි මේකේ ඉන්නේ. ඉතින් නළුනිලියෝ කවුද කියලා දැනගත්තට පස්සේ කොහොමත් මම ට්‍රේලර් එකක්වත් බලන්නේ නැතුව තමයි හරිම අමාරුවෙන් හිත පාලනය කරගෙන ආවේ. දැන් ඉතින් ඉවසිල්ලක් නැතුව මම බලන් ඉන්නේ ෆිල්ම් එක පටන් ගන්නකම්. සමහර බැදීම් තියෙනවා. බලන්නේ ඉස්මෙට බලන්නේ සින්දු ගගා පල්වසා අපි නටන්නේ feeling baby aaj na ruke sari raat oh baby aisa sa rang dala jaise nasha ho banwala body ko ළමයි මම හෝල් එකෙන් එළියට ආවේ අඬ. ඒ තරම් ලස්සනයි මේ ෆිල්ම් එක. ඔයාලා බලන්න නැත්තම් බලන්න. හරිම ලස්සනයි. මේකේ අන්තිමටම වෙන දේ ළමයි හීනකින්වත් හිතුවේ නැති දෙයක් වුණේ. ඔයාලා බලන්න මම ඒක කියන්නේ නැහැ. මම වැඩි විස්තර මේක ගැන කියන්නේ නැහැ. ඔයාලම ගිහිල්ලා බලන්න.
ෆිල්ම් එක ඉවර වෙනකොට 3:00 විතර වුණා. ඉතින් අපි දවල්ට කාලත් හිටියේ නැති හින්දා කෑම එකක් අරගෙන ආයෙත් අපි ෂොප් එකට ගියා. ඊට පස්සේ ළමයි කිසිම දෙයක් රෙකෝඩ් කරගෙන නැහැ. මට රෙකෝඩ් කරන්න වෙලාවක් හම්බුනේ නැහැ. ෆෝන් එකෙත් බැටරි බැස්සා. අපි ෆිල්ම් එක බලලා දැන් කණ්ඩායම ෆිල්ම් එක ලස්සනයි. හැබැයි අන්තිමටම අපිට හිතා ගන්නවත් බැරි දෙයක් වෙන්නේ. ඉතින් එහෙනම් ආයෙ දවසක මම vlog එකක් අරගෙන එන්නම්. මේ vlog එක මෙතනින් ඉවර කරනවා. ඔයාලා හැමෝම ගිහිල්ලා මේ ආදරණීය තරුවක් මූවි එක බලන්න. ඒක හරිම ලස්සනයි. හරිම ලස්සනයි. මට එච්චරයි කියන්න තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මම හැමම කාලා ගෙදර ගියා. මට රෙකෝඩ් කරගන්න වෙලාවක් හම්බුනේ නැහැ. රෙකෝඩ් කරගන්නත් බෑ. අනික මේ ෆෝන් එකේ බැටරි බහලා තිබ්බේ. ඉතින් එහෙනම් ආයෙත් දවසක vlog එකක් අරගෙන එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් hina වෙලා ඉන්න. බයි.